හරි ඕම් 2026 මැයි මාසයේ මීන ලග්න හිමියන්ට කොහොමද කියලා බලන්න හදන්නේ පලාපල මීනක්ෂි අම්මාන් දේවතාවියගේත් ශ්‍රී රංගනාථ ස්වාමි විෂ්ණු ස්වරූප දෙවියන්ගෙනුත් විශේෂ ආශිර්වාදයක් තියෙනවා මීන ලග්න හිමියන්ට මැයි මාසයේ පුරාම. ඊ දෙවිවරුන්ගේ රැකවරණයත් එක්ක තමන්ගේ ජීවිතයට එන කරදර බාධක දුරු වෙලා හිතට සැනසීම වෙනදට වැඩිය උදා වෙන්නයි යන්නේ. පලාපල විස්තර ඉවර වෙනකන් ඇහුවොත් ජීවිතේ ගොඩ යන්න කරන්න ඕන හැම දෙයක්ම කියලා දෙනවා. ධනය, රැකියාව, ව්‍යාපාර වාසනාව සම්බන්ධයෙන් මුලින්ම අපි කල්පනා කරලා බලමු. මීන ලග්න හිමියන්ට ආර්ථික ස්ථාවර කරගන්න ඔබ මෙච්චර කාලයකට අල්ලලා දාලා නිකන් ඔහේ බලාගෙන හිටියේ. අතෑරලා දාලා තිබිච්ච අවස්ථාවන් වලට ආයෙ අත ගහන්න. ඔබට ගොඩ යන්න කාලේ තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් අතහැරලා දාලා තිබ්බ දේවල් නැවත ලබා ගන්න, ඒවට නැවත යොමු වෙන්න, ඒ හරහා ඔබට වෙනදාටත් වැඩිය වාසි ප්‍රයෝජන ලාභ ලබන්න, ආදරය, කරුණාව, රැකවරණය ලැබෙනවා ශ්‍රී රංගනාථ ස්වාමි දෙවියන්ගෙන් සහ අපේ ශ්‍රී කාමාක්ෂි අම්මාන් දේවතාවියගේ ආශිර්වාදය, ඒ රැකවරණය, ආදරය. එතකොට ඔබේ ජීවිතේ හොඳම දවස් ටික මැයි මාසෙද උදා වෙනවා. මැයි 4, 12, 19, 27 දවස්වලදී ඔන්න ධන වාසනාවක් තියෙනවා. ඔබට ධන යෝගයක් තිබෙනවා මේ දවස්වලදී. ඒ ඔබේ පෙරපින් මහිමෙන් ලැබෙන තෑගි ටිකක් තමයි මැයි 4, 12, 19, 27 දවස්වල ඔබට ලැබෙන්නට යන්නේ. පෙරපින් මහිමය, පෙරපින් පළ දෙන කාලය. ඔබ පින්දහම් කටයුතු වලට සම්බන්ධ ව්‍යාපාරයක් කරනවා. හඳුන් කූරු බිස්නස් එකක්, පහන් තිර පැකට් විකුණන බිස්නස් එකක්, පූජා වට්ටි කඩයක් දාලා මොනවා හරි මිනිසුන්ට පින් කරගන්න උදව් කරන ගමන් ඔබ මේ පිනට සම්බන්ධ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔන්න ඉතින් රජ වෙන්න පුළුවන් මැයි මාසේ. මොකද ඉතින් එක අතකින් වෙසක් වෙනවා, ඒක එකක්. නමුත් මේක වෙන කතාවක්. වෙසක් කියන එකම නෙමෙයි. වෙසක් පොයට කූඩු හදලා විකුණනවා කතා පින් වැඩක් නෙමෙයි කූඩු හදන කෙනෙක්. ඉතින් මල් බිස්නස් කරන, මල් කඩයක් කරන කෙනෙක්, ඒ පූජා භාණ්ඩ විකුණන කෙනෙක් වෙන්න පුළුවන්. පුණ්‍ය කටයුතු වල සම්බන්ධ වෙලා ඒවට අදාළ ව්‍යාපාර කරන අයට ජය ලබන්න පුළුවන්, ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. බලගතු ග්‍රහ ආශිර්වාදයක් තියෙනවා මේ කාලේ. අපි ගත්තොත් අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩ කරන අයට, අධ්‍යාපන ශාස්ත්‍රයට රැකියාව කරන අයට, ආගමික කටයුතු වල යෙදෙන, ආගමික කටයුතු වලට අදාළ පුණ්‍ය කටයුතු වලට අදාළ ව්‍යාපාර කරන අයට, උපදේශන සේවාවන් වල යෙදලා ඉන්න අයට, මේ මනෝවිද්‍යාව සම්බන්ධ මනෝචිකිත්සක, මනෝවෛද්‍ය, මනෝවිද්‍යාත්මක කාරණා කරන අයට, ඊළඟට රෝහල් ආශ්‍රිත සේවාවන් කරන සියලුම තරාතිරම් වල අයට, රෝහල් සේවාවල යෙදෙන අයට, ඊළඟට ඕනෑම ජාතියක කලා ශාස්ත්‍රයේ ඉන්න අයට මේ මාසය තාම සාර්ථක මාසයක්, ජයග්‍රාහී මාසයක් බවට පත් වෙනවා. විදේශගත වෙලා ඉන්න අයට තමන්ගේ මානසික නිදහස උපරිම තැනකට රැකෙන රැකියා පරිසරයක් නිර්මාණය වෙනවා. තමන්ට වෙනදට වැඩිය සන්තෝෂෙන් මේ පිටරට ජොබ් එක කරන්න හොඳ කාලයක් තමයි ලැබෙන්නේ මැයි මාසේ. ඒ වගේම ඔබ විදේශ රැකියාවක යෙදෙනකොට ඔබේ උසස් නිලධාරීන්ගෙන් මෙච්චර කාලයක් ඔබට එහෙම මේ අවධානයක් තිබුණ නැත්නම්, එහෙම ඔබ නොසලකා හැරියනම් ඔන්න උසස් නිලධාරීන්ගේ ප්‍රසාදය හිමි වෙන ඔබේ විදේශ රැකියාවට. ඒ වගේම අලුතෙන් රට යන්න, රට රස්සාවකට යන්න උත්සාහ කරන, try කරන, දඟලන, ඇප්ලිකේෂන් දාන අයට මැයි මාසේ 3 වෙනි සතියේ තමයි දේවාශිර්වාදත් එක්ක තමන්ගේ හිණ හැබෑ වෙන්නේ. ඔබ සල්ලි හම්බ කරන්න ඕනම දෙයක් කරන කෙනෙක් නම් මේ වැඩේ හරියන්නේ නැහැ. ඕනම දෙයක් කරනවා කියන එකේ අදහස ඕන බලු වැඩක් කරලා සල්ලි හොනවා කියන එක නෙමෙයි. ඔබට ගැළපෙන, ධර්මයට ගැළපෙන, මිනිස්සුන්ට අහිතක් නරකක් නොවන දෙයක් කරලා ධනෙ උපයන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම මේ මාසයේ පුරාම, මැයි මාසයේ පුරාම ඊටාම ඉහළ ජයග්‍රහණයකට යනවා. ඒ වගේම ඔබ උපයන දෙයින් පුංචිම පුංචි කොටසක් මැයි මාසයේදී අසරණයන් වෙනුවෙන් වෙන් කළ යුතුයි. ඔබ ගන්න පඩියෙන් චූටි කොටසක් රුපියලක් හරි හිඟන්නෙකුට දෙන්න ඕනයි කියන එක තමයි සරලව කිව්වොත් කියන්නේ. ගන්නන්ටම දෙන්න කියනවා නෙමෙයි. ඉතින් උපයන ධනය, හම්බ කරන සල්ලි වලින්, ධනයෙන් ඔබ චූටි දෙයක් හරි අනිත් අයට දෙන්න ඕනේ. අසරණයෙකුට දෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඒ හරහා ඔබට විශාල වාසියක් දුන්නට වැඩි ලැබීමක් ලැබෙන මාසයක් බවට මතක තියාගන්න. ඔබේ ආර්ථිකයට තියෙන ප්‍රශ්න, සල්ලි හම්බ කරන්න තියෙන ප්‍රශ්න, ව්‍යාපාරයට, රැකියාවට තියෙන ප්‍රශ්න නැති වෙන්න බ්‍රහස්පතින්ද දවසක ශ්‍රී රංගනාථ ස්වාමි මහා විෂ්ණු දෙවියන් උදෙසා මේ බාරයක් වෙන්න. හරි, රංගනාථ ස්වාමි කියලා කියන විෂ්ණු දෙවියන්ගේ ස්වරූපයක්. ඒතරේ ඕනම විෂ්ණු කෝවිලකට ගිහිල්ලා බ්‍රහස්පතින්ද දවසේ කහපාට මල් මාලයක් පූජා කරලා, කිරිබත් එලකිරි වලින් හදාගෙන කිරිබත් පූජා කරලා
ඔබ ශ්‍රී රංගනාථ ස්වාමී මහා විෂ්ණු දෙවියන්ට පූජාවක් පවත්වලා බාරහාර වෙන්න. ඔබේ ආර්ථික දියුණුව ස්ථිරයි ස්ථාවරයි. ආදරයට විවාහයට මොකද වෙන්නේ පෞල් ජීවිතයට මැයි මාසේ අපි බලමු. ඔබේ මැයි මාසේ ජීවිතයේ සහකරු එක්ක සහකාරයෙක් එක්ක බොහොම ආදරෙන් වෙනදට වැඩිය සන්තෝෂෙන් ඉන්න අවස්ථාව ලැබෙනවා. දැන් පවුලේ කාගේ හරි තිබිච්ච රෝග පීඩාවක් නිසා මුළු පවුලම දුක් විඳිනවා. එක්කෙනෙක්ට පවුලේ කාට හරි අසනීප වුණොත් මුළු පවුලම එකට දුක් විඳිනවා. ඒක තමයි කර්ම ස්වභාවය. හැබැයි ඒ පවුල තුල පැවති රෝග පීඩාවන්, මේ රෝග බාධාවන් ඒවා අයින් වෙලා Tamanට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කාලයක් තමයි මේ මාසේ උදා වෙන්නේ. ඒතකොට මේ මාසේ 10 වෙනිදා ඉඳලා 24 වෙනිදා දක්වා පවුල එක්ක එකට එකතු වෙලා බොහොම ලස්සන කාලයක්, ආදරණීය කාලයක්, සතුටින් ඉන්න, විනෝද ගමන් යන්න, වන්දනා ගමන් යන්න ඔබට ලැබෙනවා. හැබැයි විනෝද ගමන් වලට වැඩිය වන්දනා ගමන් වලට යන්න පුළුවන් නම් මැයි 10 ඉඳලා 24 කාලය ඇතුළත ඔබට ඊටාම ඉහළ සාර්ථකත්වයක් ජීවිතේ ලබා ගන්න පුළුවන්. මොකද සතුටින් ඉන්නකොට තමයි පින් කරන්න ඕනේ, පින් දහම් කරන්න ඕනේ. සතුටින් ඉන්නකොට තමයි මේ වන්දනා ගමන් යන්න ඕනේ. මැයි 10 24 ඔබ සතුටින් ඉන්නවා. මැයි 10 වෙනිදා ඉඳලා 24 වෙනකම්. ඒ කාලේ යන්න වන්දනා ගමන. වන්දනා ගමනක් යන පවුලයත් එක්ක ඒකේ සතුටු වෙන්න ප්‍රීති වෙන්න ඒ දෙවියන්ට බුදුන්ට වන්දනාවේ ගිහිල්ලා පින් දෙන්න වඳින්න. ඒක ආරා ඔබේ ජීවිතේට ලොකු හයියක් ලබා ගන්න පුළුවන්. අපි බලමු ඔබේ අනියම් සම්බන්ධතාවයට මොකද වෙන්නේ. නෑ අපි හිතමු අනියම් සම්බන්ධතාවයක් ඔබට තියෙනවමයි කියලා. ඔබ රටට ලෝකෙට හොරෙන් කරගෙන ගියත් අනියම් කියන එක අනියම්ම තමයි. කාමාක්ෂි අම්මාන් දේවතාවිය මේවට එච්චර කැමති නෑ. මොකද කාමාක්ෂි අම්මාන් දේවතාවියගේ ආශිර්වාදය ඔබට තියෙනවා. පහනක් තියලා මතක් කළත් ඇති ඔබට පිහිට වෙනවා මැයි මාසේ පුරාම. ඉතින් ඔබ වැරදි වැඩක් කරන්නේ අනියම් සම්බන්ධතාවයක කටයුතු කරන එක. කාමාක්ෂි අම්මාන් දේවතාවියගේ සාපය ඔබට ලැබුණොත් එහෙම ඔබට ඒ කටයුතු සාර්ථක වෙන්නේ නැහැ. අනියම් කටයුතු කොහොමදත් ඔබට අවාසි වෙන විදිහට ඉවර වෙනවා කාමාක්ෂි අම්මාන් මෑණියන්ගේ. ඔබ මේ බලපෑම තියෙන නිසා මේ කාලේ ඒ නිසා ඒක නවත්තන්න පුළුවන් නම් මේ සම්බන්ධතාවය මේක තමයි හොඳම කාලේ. නවත්තලා දැම්මොත් ඒ කාමාක්ෂි අම්මාන්ගේ ආශිර්වාද, ඒ දේවතාවියගේ ආශිර්වාදය ඔබට ලැබෙනවා. පවුලේ සතුට වැඩි වෙනවා. ඔබේ ආත්ම ගෞරවය වැඩි වෙලා ඔබට වෙනදටත් වැඩිය හොඳ පිරිසුදු ජීවිතයක් ගත කරන්න කාමාක්ෂි අම්මාන් මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. අපි බලමු දරුවන්ට මොකද වෙන්නේ, දරුවන්ගේ කටයුතු කොහොමද කියලා. දරුවන්ගේ යහපත් හැසිරීමක් දකින්න පුළුවන්. මුරන්නු දරුවෝ, ඔබට එපා කරපු දරුවෝ හිටියනම් ඒගොල්ලෝ වෙනදට වැඩිය හොඳට යහපත් විදිහට කටයුතු කරාවි. ඔබට ආදරේ හිතන විදිහට ඒගොල්ලෝ හැසිරේවි. ඊළඟට දරුවෝ අධ්‍යාපනික කටයුතු වල මෙච්චර කාලයක් ගුරුවරුන්ගේ බැනුම් අහා හිටපු දරුවෝ හිටියනම් ඔන්න ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වෙලා යම් ප්‍රගතියක් අධ්‍යාපන කටයුතු වල ඔබට දකින්න ලැබෙනවා. සුළු ප්‍රගතියක් වුණත් ඔබට පේන්න පටන් ගන්නවා. ඔබ සතුටින් ඉන්නවා දරුවෝ ගැන හිතලා. ඒ සතුට ඔබට හිමි. දරුවෙක් බලාපොරොත්තු වුණා නම්, දරුපල බලාපොරොත්තු වුණා නම් ඔබට මැයි 13 26 කාලය ඇතුළත ඒ දරුපල වලට අදාළ විශ්වයේ ආශිර්වාදය හිමි වෙනවා. ඒ දරුපල ලැබීමට ඒ ආශිර්වාදාත්මක පණිවිඩ, සතුටුදායක ප්‍රවෘත්ති ඔබට අහන්න ලැබෙනවා. විවාහක අයට එහෙම තමයි. ඉතින් අවිවාහක අයටත් බොහොම ලස්සන කාලයක් තමයි මැයි මාසෙ කියලා කියන්නේ. ඊටාම හොඳම සැමියෙක් බිරිඳක් ලබා ගන්න අපි අර කියනකොට සහකම්පනය කියලා. සහකම්පනය කියලා කියන්නේ අනිකාගේ සපත්තුව තුලට බහැලා අනිකාව හඳුනාගෙන අනිකාව නොරිදවා ජීවත් වෙන යහපත් තත්වයකට අපි සහකම්පනයක් කියලා. අන්නේ සහකම්පනය තියෙන බිරිඳක් සැමියෙක් ඔබට ලැබෙනවා. විශ්වයේ විසින් ඔබට ඒවනවා, ඔබ ළඟට ඒවනවා. ඔබ යහපත් විදිහට ජීවත් වුණොත් මැයි මාසේ අර කාමාක්ෂි අම්මාන් දේවතාවියගේ වැඩ තමයි මේවා. එතුමියගේ ආශිර්වාදයෙන් තමයි මේ දේවල් ඔබට ලැබෙන්නේ. ඉතින් හොඳට ඉන්න. හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී කියලා ඒව නිකන් කතන්දර නෙමෙයි, ඒව වෙනවා. නමුත් මේක කරලා බලන්න ඔබ අනිවාර්යෙන් හොඳට ඉන්න. බ්‍රහ්මචාරී විදිහට ඉන්න ඔබ. බ්‍රහ්මචාරී විදිහට හිටියොත් කාමාක්ෂි අම්මාන් මාතාව හරහා ඔබට ගැළපෙනම සැමියා බිරිඳ ඔබට හමු වෙනවා. අවිවාහක අයටයි මේ වාසනාව. ඔබට කාමාක්ෂි අම්මන් මෑණියන්ගේ ආශිර්වාදය සිකුරාදා දවසේ ලබා ගන්න පුළුවන්. රතුමල් පූජා කරලා රතු පාට සාරියක් වගේ දෙයක්, එහෙම නැත්නම් රතු පාට සලුවක් වගේ දෙයක් ශ්‍රී කාමාක්ෂි අම්මන් මෑණියන්ට පූජා කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කාලි කෝවිල් වල මේ පූජාවන් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මීගමුවේ තියෙන කාමාක්ෂි අම්මන් කෝවිලක් එතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මීගමුවේ ඔය වැල්ල
වැල්ල වීදිය පැත්තෙන් ගියාම මේ කාමච්චෝඩේ කියලා තියෙනවා මීගමුවේ ප්‍රදේශයක්. ඒ කාමච්චෝඩේ තියෙනවා මීනක්ෂි අම්මාන් කෝවිලක්. ඉතින් ඒ අහල පහලා එතෙන්ට යන්න මේ ශ්‍රී කාමාක්ෂි අම්මාන් මෑණියන්ගේ කෝවිල් ග්‍රාමීය වශයෙන් තියෙනවා. ඉතින් එහෙම තැනකට යන්න නැත්නම් කාලි කෝවිල් වල මේ පූජාවන් පවත්වනවා. සිකුරාදා දවසක රතුමල් පූජා කරලා රතු පාට මොන හරි දෙයක් පිළිගන්නවලා ඔබ ඒ අම්මට කාමාක්ෂි අම්මාන් මෑණියන්ට බාර වෙන්න වඳින්න පින් දෙන්න. ඔබට පවුලේ ආරක්ෂාවට හොඳයි. ප්‍රේමය දියුණු වෙන්න හොඳයි. ඔබට ඒ රැකවරණය තියෙනවා මේ මාසේ. ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරගන්නට ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් මේ මාසේ පුරාම සෞඛ්‍ය තත්ත්වයට අදාළව ශිව දෙවියන්ගේ පිහිට ඔබට තියෙනවා. ඔබේ දැනට තියෙන අසනීප තත්ත්වයන් වලට ප්‍රතිකාර කරගෙන යනවා. ඒ ප්‍රතිකාරවල සාර්ථකත්වය ටිකක් මදි වගේ ඔබට හිතෙනවා නම් ඔබ වහාම මම වීඩියෝ එකක් දාලා තියෙනවා ඇස්වහ කටවහ දුරු කිරීම සම්බන්ධයෙන්. මේ කමෙන්ට් වලත් තියෙනවා මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා තියෙන ලින්ක් එක මගේ channel එකෙන් හොයාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඇස්වහ කටවහ වීඩියෝ එක බලලා ඒ ආකාරයට ඔබේ ඇස්වහ කටවහ ඉවත් කරගෙන නැවතත් ඔබේ මේ ප්‍රතිකාර කටයුතු වලට රෝගී ප්‍රතිකාර කටයුතු වලට යොමු වෙන්න. ඊට පස්සේ ශිව දෙවියන්ව සිහිපත් කරලා පින් දීලා අසනීප අයට පළතුරු දානයක් විදිහට ලබා දෙන්න. පළතුරු වර්ග දානයක් විදිහට ලබා දෙන්න. ස්වභාවික ආහාර ඒ ලෙඩ වෙලා ඉන්න අයට ඒවා ලබා දෙන්න. ඔබත් ලෙඩ වෙලා කමක් නැහැ. ඔබේ ලෙඩේට ඔබේ අසනීපෙට සුවය ශිව දෙවියන් හරහා ලබා ගන්න තමයි අපි මේ දානේ දෙන්නේ. ඒ නිසා පළතුරු විශේෂයි. ආහාර ස්වභාවික ආහාර පරිත්‍යාග කරලා ශිව දෙවියන්ට පින් දෙන්න පින් අනුමෝදන් කරන ඔබේ නිරෝගී සුවයට දැනට අසනීප වලින් දුක් පීඩා විඳින අයට මං ශාන්ති කර්මයක් කියලා දුන්නේ ඒක අනිවාර්යෙන් කරන්න. ඔබට පොදුවේ පාදවල කකුල්වල අසනීප තත්ත්වයන් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම මේ යටිපතුලේ යම් කැසීම් යම් නිකන් හිල් කරනවා වගේ යටිපතුල හිල් කරනවා වගේ වේදනා තත්ත්වයන් එහෙම දැනෙන්න පුළුවන්. ඊළඟට වෙනදට වැඩි අධික ලෙස නිදිමත ගතියක් තෙහෙට්ටු ගතියක් ඔබට දැනෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ යම් තැන් ඔය දන හිස්වල වතුර වගේ දෙයක් කියන්නේ ඒ වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට යම් ශරීරයේ ඉදිමීම් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. යම් ස්ථානවල ඉදිමීම් තත්ත්වයක් මුකුත් හේතුවක් නැතුව ඉදිමිලා වගේ දෙයක් ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මැයි මාස 12 වෙනිදා ඉඳලා 18 වෙනිදා දක්වා වැඩි වශයෙන් පිරිසුදු පානීය ජලය වැඩිම මේ ප්‍රමාණයක් වතුර බොන්න ඕන. පිරිසුදු පානීය ජලය බොන්න ඕන. මැයි මාස 12 වෙනිදා ඉඳලා 18 වෙනිදා කාලය ඇතුළත ඔබ ඔබේ සෞඛ්‍ය රැකගන්නේ මේ පිරිසුදු පානීය ජලය. පිරිසුදු වතුර ටිකක් උණු කර නිවාගත්ත වතුර හොඳයි. එහෙම නැත්නම් ඉතින් පිරිසුදු වතුර ටිකක් බොන්න වැඩිපුර බොන්න ඕන. ඒ කාලය ඇතුළත ඊළඟට ස්වභාවික පළතුරු ටිකක් වැඩිපුර කන්න ඕන. ඔබ මැයි මාස පුරාම පළතුරු කන්න හොර කෙනෙක් නම් පළතුරු ටිකක් වැඩිපුර කන්න ඕන. ගෙදර ගෙනහිලා තියාගෙන ස්වභාවික පළතුරු මේ කාබයිඩ් ගහලා දොපුවා නෙමෙයි. ස්වභාවික පළතුරු කන්න වැඩිපුර. ඊළඟට එළවලු ටිකක් වැඩිපුර කන්න. එළවලු කන්න ඉතින් මස් මාළු වලින් චුට්ටක් ඈත් වෙනවා නම් හොඳයි මැයි මාසේ. වෛද්‍ය උපදෙස් මත මස් මාළු කන්න වෙනවා නම් කන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට එහෙම කිසි අවුලක් නැත්නම් ඔබ වෙජිටේරියන් වෙන්න මැයි මාසේ විශේෂ ප්‍රතිලාභ ලැබෙනවා ඔබට ඔබේ ජීවිතේට. එළවලු පළතුරු වැඩිපුර කන්න මැයි මාසේ පුරාම. ගොඩාක් රැ වෙලා රැ 8 9 පහු වෙලා රැයට කන්න යන්න එපා. රැ 8 වෙනකොටවත් ඔයගොල්ලෝ රැයට කාලේ ඉවර කරන්න මැයි මාසේ ගත වෙනකන්. මොකද ඔබේ ග්‍රහ තත්ත්වය එච්චර හොඳ නැහැ. මහ රැයට කෑම ගත්තොත් ඒවා දිරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් හවස් කාලයේදී ඔබ ටිකක් ඇවිදින්න යොදා ගන්න. අඩු ගන්න නිමාඩු දවසටවත් හවස ගෙදර ඉඳලා නිකන් බුදියන්න නැතුව ඔබ ටිකක් ඇවිදින්න යන්න. වත්ත පහලට ඇවිදින්න යන්න. කොහේ හරි කඩේට ඇවිදින්න යන්න. වාහනේ පැත්තකින් තියලා බයිසිකලේ පැත්තකින් තියලා කකුල් දෙකට වැඳ ඇවිදින්න පටන් ගන්න. හවසට ඇවිදින එක ඊටාම හොඳයි ශරීර සුවතාවයට. ඔබේ මැයි මාසයේ ඔබේ සුවතාවය වෙනුවෙන් ඔබට වෙනදට වැඩි හිතට බය ඇති වෙන්න පුළුවන් යම් කාරණාවන් ගැන. අනාගතය ගැන හිතලා ඔයාට පරණ දේවල් මතක් වෙලා පරණ වැරදි පෙර වැරදි මතක් වෙලා එහෙම දේවල් මත ඔබට යම් බයක් හිතේ සැරෙන් ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම ටක් ගාලා බය ඇති වෙච්ච වෙලාවට ඔබ සිංහල බෞද්ධයෙක් නම් අනිවාර්යයෙන්ම පිරිත් ටිකක් කියන්න, පිරිත් ටිකක් අහන්න, කනට ඇහෙන්න සද්දෙට දාගෙන ඔබට ඒ ටික කරගන්න පුළුවන්. ඔබ කතෝලික කෙනෙක් නම් ඔබ යාඥාවක් කරන්න, ඒ වගේ දෙයකට යොමු වෙන්න.
මේ තියෙන තත්ත්වය අනුව දවසකට විනාඩි 20ක්වත් භාවනා කරන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. ඉතින් විනාඩි 20ක් එහෙම ඉතින් නැති වෙන්න පුළුවන් කාර්යබහුල ජීවිත ගත කරන ඔබට අඩුම විනාඩි 5ක් වාඩි වෙලා චුට්ටක් හුස්ම ගැනවත් ආනාපාන සති භාවනාවක් කරන්න. ඒක ඔබේ ජීවිතයට ඉතාලම හොඳ තත්ත්වයක්. අර දේවාශිර්වාදය වැඩි වෙනවා භාවනාවට ඔබ යොමු වෙන කාල සීමාව වැඩි වෙන්න. ඉතින් ශිව දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක නිරෝගී සුවය ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අධ්‍යාපනික සාර්ථකත්වය කොහොමද ලැබෙන්නේ කියලා බලන්නයි හදන්නේ. මීන ලග්න දරුවන්ට සරස්වති මෑණියන්ගේ විෂ්ණු දේව ස්වරූප හයග්‍රීව දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන කාලයක්. මේ ප්‍රාථමික ශ්‍රේණි දරුවෝ ගැන ඉස්සෙල්ලාම කියන්නේ එයාගේ මතක ශක්තිය ඊටාම ඉහළ තැනකට වර්ධනය වෙනවා. ඒක හොඳ තත්ත්වයක් අනාගත අධ්‍යාපනයේට. ඒගොල්ලෝ අධ්‍යාපන කටයුතු වලින් වෙනතට වැඩිය ප්‍රගතියක් පෙන්වාවි. මේක ඔබේ හිතේ සතුට ඇති කරන තත්ත්වයක්. ඉතින් ඒ දරුවන්ගේ අනාගතය යහපත් වෙනවා මේ හයග්‍රීව දෙවියන්ගේ සරස්වති මෑණියන්ගේ ආශිර්වාදයත් එක්ක. O level දක්වා 9 10 11 ශ්‍රේණි දරුවන්ට පළවෙනි මාසේ ඒ මුල් කාලවල ඒගොල්ලෝ අධ්‍යාපනික යම් දුර්වලතා හැම තිබුණා නම් ඔන්න මැයි මාසේ තමයි හොඳම තැන Tamanට අමාරු පාඩම් ටික පාඩම් කරන්න. අමාරු වෙච්ච විෂය කොටස් අමාරු විෂයන් වල අමාරුම තැන් ටික මැයි මාසේ පළවෙනි දෙවෙනි සති දෙක මේ මාසේ පළවෙනි දෙවෙනි සති දෙක අමාරුම විෂය කොටස් ඔබ පාඩම් කරන්න යොදා ගන්න. කවදාවත් ඔබට මේ දේවල් අමතක වෙන්නේ නැහැ. මේ ග්‍රහ බලය මේ මාසේ මුල් සති දෙකේ තියෙන ග්‍රහ බලය ඔය අමාරු දේවල් පාඩම් කරන්න ඉතාම ඉහළ ග්‍රහ බලයක් තියෙන කාලයක්. ඉතින් ඒක පාවිච්චි කරන්න. සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය සිංහල සාහිත්‍ය මොන හරි සාහිත්‍යමය විෂයන් සාහිත්‍ය ආගම බුද්ධ ආගම රෝමානු කතෝලික ධර්මය මේ වගේ ආගමික විෂයන් විද්‍යාව කියන විෂයන් වලට අදාළව ඉතාම ඉහළ තැනකට ඔබේ මනස සකස් වෙනවා සහ ඒ සංකල්ප හොඳට ඔබට මතක ඉන්නවා මේ මාසයේ තියෙන ග්‍රහ බලය අනුව. ඔබ උසස් අධ්‍යාපන ලැබෙන කෙනෙක් නම් ඔබට අලුත් ශේෂ්ත්‍රයන්ගේ පර්යේෂණ කටයුතු කරන්න ඉතාම හොඳයි. තීසිස් එකක් එහෙම ලියන්න ඉන්න උසස් අධ්‍යාපනයේ දෙන අයට හොඳ තීසිස් එකක් ලියා ගන්න හොඳ කාලයක්. පර්යේෂණාත්මක දැනුම හොයාගෙන යන අයට අතිශය සුබදායකයි. විදේශ අධ්‍යාපනයේ හීනයක් නම් ඒ හීනේ තවදුරටත් හීනයක් නොවේ. ඒ හීනේ හැබෑ කරගන්න ඔබට ලැබෙන මූලිකම අඩිතාලම මූලික අවස්ථාවේ කටයුතු ටික මැයි මාසේ අන්තිම සතියේදී සාර්ථක වෙනවා. ඔබට මේ අධ්‍යාපනික සාර්ථකත්වයට මේ බුද්ධි වර්ධනයට බදාදා දවසක සරස්වති මෑණියන්ට සුදු මල් පූජා කරලා බාරහාර වෙන්න වඳින්න. විශේෂයෙන්ම යක්කල ආයුර්වේදය නිර්මාණය කරලා තියෙනවා සරස්වති තෙල්. මම යක්කල ආයුර්වේදය කියලා කියන්නේ මට ෂුවර් බඩුවක් නිසා මම වෙළඳ දැන්වීමක් නෙමෙයි. මම ගම්පහ කෙනෙක්. මම ගම්පහ දිස්ත්‍රික්කයේ කෙනෙක්. අපි යක්කල ආයුර්වේදය තමයි අපිට තියෙන හොඳම තැන. ඒ අත්දැකීම් මත කියන්නේ. ඉතින් සරස්වති තෙල් හොඳ තැනකින් ගත්ත හොඳ සරස්වති තෙල් ටිකක් ඔබ සරස්වති මෑණියන්ට ඒකෙන් චුට්ටක් පූජා කරලා පහනක්යෙන් පත්තු කරලා ඒ මෑණියෝ අදහන තැනක මේ මෑණියන්ට පහන දල්වන තැනක සරස්වති තෙල් බෝතලේ තියලා තියන්න. තියලා මේ දරුවන් අධ්‍යාපන කටයුතු කරන වෙලාවේ ඒ සරස්වති තෙල් ටිකක් නළල මැද්දේ බින්දුවක් ගාලා අධ්‍යාපන කටයුතු යොමු කරන්න. විභාග වලට යවනකොට යොමු කරන්න. ඒ සරස්වති මෑණියන්ගේ ආශිර්වාදය ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් ඒක ලබා ගන්න විශේෂ වත්පිළිවෙතක් ඔය කිව්වේ පුංචි වැඩක් ඒක ඔබට කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් මේකේ මොන හරි දෙයක් ජීවිතේට ලැබුණා නම් මට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඔබට ඔබගේ පැත්තෙන් මේ වීඩියෝ එකට subscribe කරන එක. මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා මේක subscribe කරලා ඔබේ අදහස මට කියලා මේ වීඩියෝ නැවතත් බලන්න. ආයේ දවසක අපේ වීඩියෝ බලන්න subscribe කරලා තියාගන්න. ඉතින් වීඩියෝ බලන ගොඩක් අය subscribe කරන්නේ නැතුවම යනවා. හොරාට යනවා. ඉතින් එහෙම කරන්න එපා. වීඩියෝ එක subscribe කරලා සහයෝගයක් දෙන්න channel එකේ පැවැත්ම වෙනුවෙන්. ඉතින් ස්තුතියි වීඩියෝ නරඹුවාට. ඔබට විෂ්ණු දෙවියන්ගේ පිහිටයි.